ඔයා කවදා හරි හිතලා තියනවද පණ ඇරලා ආදරය කරපු දවසක්වත් කතා නොකර ඉන්න බැරි වුණු මේ මිනිස්සයා අද කොහේ ඉන්නවද කියලා? සමහර විට ඒ කෙනා ඉන්නෙත් ඔයා ඉන්න මේ නගරේම වෙන්න ඇති. ඔයාලා දෙන්නම දන්න පොදු යාළුවෝ ඕන තරම් ඇති. ඔයා යන එන පාරවල් වලම ඒ කෙනත් යනවා ඇති. ඒත් ඇයි ඔයාලා ආයේ කවදාවත් එකම එකපාරක්වත් මුණ ගැහෙන්නේ නැත්තේ? ඒක අහම්බයක් නෙවෙයි. ඒක තමයි මේ විශ්වයේ තියෙන දරුණුතම වගේම ගැඹුරුම නීතිය. The last meeting. අපට ජීවිතේ මුණ ගැහෙන සමහර මිනිස්සු වෙන්නේ අපේ ජීවිතේ සදහටම නවතින්න නෙමෙයි. ඔවුන් එන්නේ අපේ ආත්මයට දරා ගන්න බැරි තරම් ලොකු පාඩමක් උගන්වන්න විතරයි. ඒ ආදරයේ ඇතුලේ විඳවන්න ඕනේ හැම වේදනාවක්ම විඳවලා ඉගෙන ගන්න ඕනේ හැම කටුක පාඩමක්ම ඔයා ඉගෙනගෙන ඉවර වුණාව ඒ කෙනාගේ කාර්යභාරය ඔයාගේ ජීවිතය ඇතුලේ අවසන් වෙනවා. අන්න ඒ මොහොතේ ඉඳන් මේ මුළු මහත් විශ්වයම වග බලා ගන්නවා ආයෙත් කිසිම දවසක ඔයාගේ පාරයි ඒ කෙනාගේ පාරයි එකට මුණ නොගැසෙන්න. ඒක හරිම පුදුම දෙයක්. ඔයා 17 හෙව්වත් ඒ කිනා යන පාරවල් වලම ගියත් ඔයාලා දෙන්න එකම තැනකට එන එක විශ්වය වළක්වනවා. ඔයාලා දෙන්න අතරේ නොපෙනෙන තාප්පයක් ඉදිවෙනා වගේ වැඩක්. යාළුවෝ එකම වුණත් නගරය එකම වුණත් ඒ කිනාව මුණ ගැහෙන්න තියෙන හැම ඉඩක්ම විශ්වය විසින්ම වසා දමනවා. මොකද ඔයාගේ ආත්මය දැන් ඒ පාඩමෙන් නිදහස් වෙන්න ඕනේ. පරණ තුවාල ආයෙත් අලුත් වෙන්න විශ්වය ඉඩ දෙන්නේ නැහැ. ඔයා ඉගෙනගත්තු පාඩම තහවුරු කරන්න නම් ඒ කිනාගේ රූපය පවා ඔයාගේ ලෝකයෙන් සදහටම මැකී යන්න ඕනේ. මුලදී අපිට හිතෙන්නේ මේක අපිට කරන ලොකු අසාධාරණයක් කියලා. ඇයි මට මේ මූණ ආයේ එක පාරක්වත් දකින්න ලැබෙන්නේ නැත්තේ කියලා හිතේ අමාරුවෙන් අපි දවස් ගණන් විඳවනවා ඇති. හැබැයි ඇත්තම කතාවේ ඒ මුණ නොගැසීම ඇතුලේ තියෙන්නේ ඔයාට ලැබුණු ලොකුම ආශිර්වාදයයි. විශ්වය ඔයාගේ පාරවල් වෙන් කරන්නේ ඔයාට ආයෙත් පරණ වේදනාවන්ට වැටෙන්න ඉඩ නොදී අලුත් මිනිස්සෙක් විදිහට ඉස්සරහට යන්න පාර හදලා දෙන්නයි. ඒ මුණ නොගැසීමෙන්ම තහවුරු වෙන්නේ ඔයා දැන් ශක්තිමත් කියන එක. ඔයා දැන් මේ පරණ ආදිරේට වඩා ඒ පරණ වේදනාවට වඩා ගොඩක් ඉහළින් ඉන්නවා කියන එකයි. ඒ නිසා එකම නදරේ හිටියත් කවදාවත් මුණ නොගැසෙන ඒ අතීතයේ මතකය ගැන තවත් හූල්ලන්න එපා. ඒ පාරවල් වෙනුනේ ඔයාව බේරගන්නයි. ඔයා ඔයාගේ පාඩම ඉගෙනගෙන ඉවරයි නම් ඒ කෙනා ආයේ මුණ ගැහෙන්නේ නැති එක තමයි ඔයාට ලැබෙන ලොකුම නිදහස. ඉතින් ඔයාටත් මේ වගේ අත්දැකීමක් තියෙනවද? එකම නගරේ හිටියත් කොච්චර හෙව්වත් ආයේ මුණ නොගැසුණු ඒ ආත්මීය ගුරුවරයා කවුද?